ඔබ දන්නවාද මේ ලෝකයේ එක දිගටම අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ ගිනි ඇවිලෙන කවුරුත් යන්න බය අපායේ දොරටුවක් තියෙනවා කිව්වොත්. ටර්ක්මෙනිස්තානයේ කරකුම් කාන්තාරය මැද පිහිටලා තියෙන මේ දොරටුව ඇත්තටම ඇති වුණේ කොහොමද? 1971 අවුරුද්දේ විද්‍යාඥයන් කරපු එක පුංචි වැරදීමකින් ඇති වුණ මේ ගිනි කුහරය අදටත් නොනිමී ඇවිලෙන්නේ ඇයි? ඉතින් අද අපි රහස් ගවේෂක තුලින් හොයලා බලමු මේ දොරටුව නිරයට පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. 1971 සිදුවේ අවාසනාවන්ත අත්වැරදීම. මේක ස්වභාවික වුණු දෙයක් නෙමෙයි. 1971 දී සෝවියට් ප්‍රදේශයේ භූවිද්‍යාඥයන් පිරිසක් කාන්තාරයේ ස්වභාවික වායු තියෙනවද කියලා බලන්න කැණීම් කළා. ඒ වෙලාවේ වුන් හාරපු තැන බිම එක පාටම ගිලා බැස්සා. ඒකෙන් තමයි මේ මීටර් 70ක් විතර පළල විශාල කුහරය හැදුනේ. ගිනි තැබීමට හේතුව මේ කුහරය ඇතුලේ මාරාන්තික මිතේන් වායු පිට වෙන්න පටන් ගත්තා. ඒ වායුව අසල තියෙන ගම්මාන වලට පැතිරුණොත් මිනිස්සු සහ සතුන්ට ලෝක අනතුරක් වෙන්න තිබුණා. ඒ නිසා විද්‍යාඥයන් තීරණය කළා ඒ වායුව පුච්චල ඉවර කරන්න. ඔවුන් හිතුවේ සති කිහිපයකින් වායුව ඉවර වෙලා ගින්න නවතී කියලා. නමුත් ඔවුන් හිතපු දේ වැරදුනා. ඒ කුහරය ඇතුලේ කොච්චර වායුව තියෙනවද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අද වෙනකොට අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් මේ ගින්න එක දිගටම ඇවිලෙනවා. මේක ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000කට වඩා වැඩි. 2013 වසරේදී ජෝර්ජ් කුරුනිස් කියන ගවේෂකයා විශේෂ ආරක්ෂක ඇඳුමක් ඇඳගෙන මේ කුහරය ඇතුළට බැස්සා. එතනදී ඔහු සොයාගත්ත මෙච්චර රස්නයක් අස්සේ ජීවත් වෙන්න පුළුවන් විශේෂ බැක්ටීරියා වර්ග කිහිපයක් ඉන්නවා කියලා. ඒක ලෝකේ විද්‍යාඥයන් පුදුම කරන සොයා ගැනීමක්. ඉතින් රාත්‍රී කාලයේ කිලෝමීටර් ගණනාවක් ඈතට මේ ගිනි කුහරයේ ආලෝකය පේනවා. මේක දකින්න ලෝකයේ හැම තැනකින්ම සංචාරකයෙක් ටර්ක්මෙනිස්තානයට එනවා. ඉතින් ටර්ක්මෙනිස්තානයේ රජය කිහිප වතාවක්ම මේ කුහරය වසා දැමීමට හෝ ගින්න නිවීමට උත්සාහ කළා. 2022 වසරේදී එරට ජනාධිපතිවරයා නියෝග කළා මේ ගින්න නිවා දැමීමට ක්‍රමයක් සොයාගන්න කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ හරහා විශාල ස්වභාවික වායු ප්‍රමාණයක් අපතේ යාම සහ අවට පරිසරයට සිදුවන හානිය. නමුත් තාක්ෂණික ගැටලු නිසා එය තාමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කාන්තාරයේ ඉන්න කුඩා සත්තු සහ ක්‍රමයෙන් රාත්‍රියේදී මේ ගින්නට ඇදී යනවා. දහස් ගණන් මකුළුවන් සහ වෙනස් සතුන් මේ ගිනි ජලාවට වැටි මේ යන අයවල සංචාරක නිතරම දකින දර්ශනයක්. ඒ වගේම මෙහි ඇතුලේ ශබ්දය හරියට විශාල ජෙට් එන්ජිමක් ක්‍රියාත්මක වෙනවා වගේ ഘോഷාකාරී හඬක් නිකුත් වෙනවා. අවුරුදු 50ක් තිස්සේ නොනිමී ඇවිලෙන මේ අපායේ දොරටුව ඇත්තටම විද්‍යාඥයන්ගෙන් ඇතුළු වැරදීමක්ද? නැත්නම් ස්වභාව ධර්මයේ තවත් එක අභිරහසක්ද? ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලා අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලෝකයේ තියෙන පුදුම සහගත අභිරහස් දැන් ගැන දැනගන්න දැන්ම අපේ රාස්ත ගවේෂක channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙමනම් මේ වගේ වීඩියෝකින් තවත් හමු වෙමු. ඔබට සුබ දවසක්.